අපි කොහොමද අපේ දරුවෙක් එක්ක යාළුවෙක් වගේ සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්නේ කියලා. ඉතින් අද මේ වීඩියෝ එක පටන් ගන්න කලින්ම මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ channel එකට subscribe කරලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න. ඔයාලට අවස්ථාව ලබා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් අනිත් අයට බලන්න share කරන්න. තමන්ගේ දරුවෙක් එක්ක යාළුවෙක් වගේ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගන්නකින් ඔයාගේ වැඩිහිටිකමවත් ඔයාගේ දෙමව්පියකමටවත් අපහසුාවක්වත් අපහාසයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මේක ඔය දෙන්නගේ අතර තියෙන සමීප සම්බන්ධතාවයේ ජීවිත කාලය පුරාම ලස්සනට ගෙනියන්න පුළුවන් ආදරණීය බැඳීමක් බවට පත් කරගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔහොම කිව්වට අපි කොහොමද ළමයිගේ විශ්වාසය දිනාගෙන එයාගේ හොඳම යාළුවා වෙන්නේ? පළවෙනි එක. ඔයාගේ හොඳම යාළුවෙක් කියලා සැලකන්නේ මොන වගේ කෙනෙකුටද? අනිවාර්යෙන්ම ඔයාට සවන් දෙන කෙනෙකුට. ඉතින් ඔයාගේ ළමයට ඔයා කරන්න ඕනේ හොඳින් සවන් දෙන එක. ඔයා හොඳින් සවන් දෙනවා කියන්නේ ඔයාගේ කලින් දවසේ බලන්න බැරි වෙච්ච ටෙලිඩ්‍රාමා එක බලන ගමන්වත් එහෙම නැත්නම් Facebook එක ස්ක්‍රෝල් කරන ගමන්වත් එහෙමත් නැත්නම් තව කෙනෙක් එක්ක කතා කරන ගමන්වත් ලැප් එකේ වෙන වැඩක් කරන ගමන්වත් එයා කියන එක ඔහේ කියාගෙන යන්න දීලා ඉන්න එක නෙවෙයි. අපි කෙනෙකුට අපි සවන් දෙනවා නම් ඒක එයාට දැනෙන්නේ අපි එයාට සම්පූර්ණ අවධානය යොමු කරනකොට. ඉතින් ඔයාගේ සම්පූර්ණ අවධානය එයාට යොමු කරලා ඔයා වර්තමාන මොහොතේ මේ මොහොතේ හැම දෙයකදීම අපි කියන දේ මේ මොහොතේ එයාත් එක්ක ඉන්න. එයා කියන කතා අහගෙන ඉන්න. එයාට කතා කියන්න ඔයා උදව් කරන්න. අපි කොහොමද අපේ යාළුවෙක් අපිට කතාවක් කියද්දි අන්න ඒ වගේ එයාත් එක්ක ඊ타ත්ම ළඟින් එයාගේ කතා අහගෙන ඉන්න. දෙවෙනි එක තමයි ඔයාගේ යාළුවෙක් එක්ක තියෙන සම්බන්ධය තවත් හොඳින් දළුලා වැඩෙන්න නම් ඔයාලා කරන වැදගත්ම දේ මොකද්ද? අත්දැකීම් බෙදා ගන්න එක. එකට එකතු වෙලා අත්දැකීම් මතකයන් ගොඩනගා ගන්න එක. එයා මතක් කරලා බලන්න ඔයාගේ යාළුවොත් එක්ක ඔයා ට්‍රිප් යනවා, ඔයා ගමන් යනවා, ඔයාලා එකට බෙදාගෙන වැඩ කරනවා. ඉතින් ඇයි ඔයාට ඔයාගේ දරුවත් එක්ක එහෙම කරන්න බැරි? ඔයාට පුළුවන් එයාත් එක්ක පොඩි ළමෙක් නම් එයාත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. තරුණ විය ළමෙක් නම් එයා කරන විනෝදාංශයකට එයාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. එයාත් එක්ක ඇවිදින්න යන්න පුළුවන්. එයාත් එක්ක එයාගේ හෝම්වර්ක් කරද්දී අට උදව් කරන්න පුළුවන්. අදහස් දෙන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාට පුළුවන් ලස්සන මතකයන් එයාගේ ජීවිතේ හැමදාටම මතකෙ හිටින සුන්දර මතකයන් එයාත් එක්ක ගොඩනගා ගන්න. ඉතින් එතකොට එයාගේ ඒ මතකයන් එයාගේ ජීවිත කාලේ පුරාම ඔයාව හොඳම යාළුවෙක් කරાવી. ඊළඟ වැදගත්ම දේ තමයි ඔයා මතක තියාගන්න ඕන දේ ළමයින්ට අවංකකම පිළිබඳව ඉබේම දැනෙන සෙන්ස් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ දරුවා ඉස්සරහා අවංක වෙන්න. එයාට අවංකව අදහස් දක්වන්න අවස්ථාව දෙන්න. ඒ වගේම එයාට අවංකව උත්තර දෙන්න. බොරු කියන්න එපා. එයා ඉස්සරහා ඔයා කවදාවත් ජීවිතේ වැරදීම් වෙච්ච නැති අත්දැකීම් ඔයා කවදාවත් ෆේල් වෙච්ච නැති පර්ෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා කියලා රංගපාණ්ඩ යන්න එපා. මොකද ඒක බොරුවක්. ඒ බොරුව කියන එක එයාට සමහර විට පොඩි වයසේදී නොතේරුණත් වැඩිහිටියෙක් වෙද්දි දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ජීවිතේ වෙච්ච අත්දැකීම් ඔයාලා පොඩි කාලේ ගත කරපු හැටි එයාට තියෙන ප්‍රශ්නකදී එයා ඔයාගෙන් අහන දෙදී ඔයාට ඒ ප්‍රශ්නේ ආවෙලේ ඔයා මොනවද කරේ? ඒ වගේම ඔයාට වැරදිච්ච තැන් දරුවන්ට කියන එකේ වැදගත්ම දේ තමයි කොට එයාලා තේරුම් ගන්නවා ඕනම කෙනෙකුට ජීවිතේ වැරදි වෙන්න පුළුවන්. හැම දෙයක්ම 100% perfect වෙන්නේ නැහැ කියන එක. මොකද ඔය ගොඩාක් දරුවන්ට තියෙන ගැටලුවක් තමයි මේ හැම දෙයක්ම හරියටම වෙන්න ඕනි කියලා හිතාගෙන ජීවිතේ සමහර ළමයි දේවල් වලට ඉදිරිපත් වෙන්න බය වෙනවා. සමහර අය තීරණ ගන්න බය වෙනවා. ඉතින් මේ පර්ෆෙක්ට් මිනිස්සු ලෝකේ නැහැ කියලා එයාට තේරුම් ගන්න
ඒක ලොකු උදව්වක් වෙනවා. ඒ උදව්ව එයාට එයාගේ ජීවිතේ තීරණ ගනිද්දී එයාගේ ජීවිතේ අලුත් අත්දැකීම් එකතු කරගනිද්දී ගොඩාක් වටිනවා. හතරවෙනි වැදගත්ම දේ තමයි ඔයා තේරුම් ගන්න ඔයාගේ දරුවා ස්වාධීන විශේෂ තනි එයාටම වෙනස් දක්ෂතා තියෙන එයාගෙම වෙනස් ෆැෂන් එකක් තියෙන කෙනෙක්. එයාට ඒ ටික හොයාගන්න උදව් කරන්න. සමහරට ඔයා කැමති වෙන්න පුළුවන් වෙනත් දෙයකට. නමුත් එයාගේ දක්ෂතාවයේ තියෙන දෙයට, එයා කැමති දෙයට, එයා කියන තනි පුද්ගලයාව ඔයා පිළිගන්නවා කියන එක එයාට අඟවන්න. ඒක තුලින් ඔයා ගැන එයාට ලොකු විශ්වාසයක් ගොඩනගෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ගැන ඔයා තවදුරටත් හිතලා බලන්න. පස්වෙනි වැදගත්ම දේ තමයි ඔයාලා වැඩිහිටියෝ විදියට දරුවන්ට මඟ පෙන්වන්න කැමති. දරුවන්ගේ අඩුපාඩු පෙන්වලා දෙන්න කැමති. නමුත් මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මඟ පෙන්වීමත් පාලනය කිරීමත් අතරේ බොහොම සියුම් වෙනසක් තියෙනවා කියන එක. මඟ පෙන්වීමේදී ඔයා එයාට බලපෑම් කරන්නේ නැහැ. ඔයා එයාට කියලා දෙනවා. නමුත් කන්ට්‍රෝල් කරන එකේදී ඔයාට ඕන දේ එයාලව කරවන්න හදනවා. ඉතින් එහෙම Tamanට බලපෑම් කරලා මොනවා හරි කරන කෙනෙක්ගේ යාළුවෙක් වෙන්න ඔයා කැමති වෙනවද? ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඔයා දක්ෂ වෙන්න ඕනේ. එයාගේ අඩුපාඩු පෙන්නලා දීලා ලස්සනට ඔයාගේ අත්දැකීම් එක්ක එයාත් එක්ක බෙදාගෙන එයාට නිවැරදිව මඟ පෙන්වන්න. එහෙම වුණත් ඔයාව එයාගේ හොඳම යාළුවා කියලා මුළු ජීවිත කාලෙම විශ්වාස කරාවි. ආරක්ෂිතව වැටෙන්න මට තැනක් තියෙනවා කියන හැඟීම දරුවට ඔයාගේ ගෙදර ඇතුලේ ඇති කරලා දෙන්න. මොකද්ද මේකේ තේරුම? සමහර විට එයාට ඉස්කෝලේදී නරක අත්දැකීමකට මුහුණ දීලා වෙන්න පුළුවන්. විභාගික ලකුණු අඩු වෙලා, යාළුවෙක් එක්ක ආගියුමන්ට් එකක් වෙලා, එහෙම නැත්නම් තරුණ ළමයෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් තරහ වෙලා, ඒ වගේ මොන ගැටලුව වෙලාවත් සමහරට එයා නරක වැරදි දෙයක් කරලා එක්ක එයා තරහෙන්, එහෙම නැත්නම් එයාට මොකක් හරි තීරණයක් ගන්න බැරි අවස්ථාවක, එහෙම නැත්නම් එයා හිතන විදියට එයා වැරද්දක් කරලා තියෙන වෙලාවක උනත් එයාට එයා ගැන කිසිම විනිශ්චයක් නැතුව විවෘතව ඇවිල්ලා නිදහසේ වැටිලා කරදරයක් නැතුව ඉන්න පුළුවන් තැන එයාගේ ගෙදර කියන හැඟීම එයාට ඇති වෙන විදියට ඔයා පරිසරය ගොඩනගලා තියෙන එක. එතනදී ඔයා එක පාට කණ්ණාඩි වලින් ඔයාවත් ගෙදරවත් එයා දිහා බලන්නේ නැහැ කියන එක තමයි වැදගත්ම දේ. අපි අපේ යාළුවන්ට එක්ක ඕනම රහසක් කියන්නේ ඒක නිසානේ. එයාලා කවදාවත් අපි දිහා එක පාට කණ්ණාඩි දාලා බලන්නේ නැති නිසානේ. ඉතින් ඔයා එයාගේ හොඳම යාළුවෙක් වෙන්න නම් එයා දිහා කණ්ණාඩි දාලා බලන්නේ නැහැ, ජජ් කරන්නේ නැහැ. ඕනම ගැටලුවකදී ආව ආරක්ෂා කරනවා කියන හැඟීම එයාගේ ඇතුලේ ඇති කරන එක ඔයාගේ දක්ෂකම. අවසානයේට මට කියන්න තියෙන්නේ යාළුවෝ අතරේ වාද විවාද ඇති වෙනවා, පොඩි මත ගැටීම් ඇති වෙනවා. හැබැයි එයාලා ලොකු විශාල ගැටුම් වලට යන්නේ නැහැ. ඒක ඔයා එයාට තේරුම් කරලා දෙන්න ඕනේ. කොහොමද ඔයා ඒක තේරුම් කරලා දෙන්නේ? ඔයත් එයාගේ අදහස් වලට ගරු කරන තැන් තියෙන්න පුළුවන්, අකමැති තැන් තියෙන්න පුළුවන්. ඔයාගේ අදහස් වලට එයා අකමැති තැන් තියෙන්න පුළුවන්. එයාට වෙනත් විදිහේ අදහස් තියෙන්න පුළුවන්. වෙන විදිහේ ආගියුමන්ට්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඒව ගැන කතා කරන්න, ආගියු කරන්න, තර්ක කරන්න. එතකොට එයා ඉගෙන ගන්නවා Tamanට වගේම අනිත් අයටත් වෙනත් අදහස් තියෙනවා කියලා. හැබැයි ඒක නිසා ගැටුම් ඇති කරගෙන, ප්‍රශ්න ඇති කරගෙන ජීවිතේ එපා කරගන්න දේවල් නෙවෙයි මේ ආගියුමන්ට්ස් කියන්නේ කියලා. එයාත් එක්ක එකඟ වෙන්න ඕන තැන්වලදී ඔයා එකඟ වෙන්න. ඔයා එකඟ නොවන තැන්වලදී එකඟ නොවෙන්නේ ඇයි කියලා එයාට කියන්න. කියලා එයාට තේරුම් කරන්න. එයා එකඟ වෙන්න කැමති දේවල් වලදී ඒක පිළිගන්න. ඉතින් එතකොට එයාට තේරෙනවා මේ ලෝකේ හැමෝම අනිත් කෙනාගේ මතේ මහන්නේ නැහැ. වෙනස් මත තියන අය ඉන්නවා. ඒ වගේම වෙනස් මත තියන අයත් එක්කත් හොඳ සම්බන්ධයක් තියාගෙන ගෙනියන්න එයාට තේරෙනවා. ඉතින් එයාගේ හොඳම යාළුවා ඔයා නම් ඔය දෙන්නගේ මත වෙනස් වුණත්
යම් තැනකදී එකඟතාවයක් නැති කරගෙන ඉදිරියටම මේ සම්බන්ධය ගෙනියන්න පුළුවන් කියන අවබෝධය එයාට ඉබේම ඇති වෙනවා. ඉතින් ඔයාගේ දරුවගේ හොඳම යාළුවා වෙන එක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඔයා උවමනාවෙන් කැපකිරීමෙන් වගකීමෙන් කරන්න ඕනි දෙයක්. ඉතින් ඔයාට ඔන්න මම කාරණා 7ක්ම කියලා දුන්නා. මේ ටික ගැන ඔයා විවෘතව අවංකවම ඔයත් එක්ක කතා කරලා බලන්න කොච්චර දුරට ඔයා ඔයාගේ දරුවත් එක්ක මේ විදිහට කටයුතු කරනවද කියලා. එතන තියෙන අඩුපාඩු ටිකත් හදාගෙන ඔයා ඔයාගේ දරුවන්ගේ හොඳම යාළුවා වෙන ගමන මේ මොහොතේම පටන් ගන්න.